අයිබෝන් පුතේ ඔයගොල්ලෝ හැමෝටම 2026 උසස් පෙළ විභාගෙට තව හරියටම ඉතුරු වෙලා තියෙන්නේ මාස 7යි. දවස් වලින් නම් 220යි. සති වලින් නම් සති 30ක් 31ක වගේ පුංචි කාලයක්. හරි. දැන් දවස් වලින් ගත්තොත් ඔයාලට හිතෙනවා ටිකක් ලොකු කාලයක් තියෙනවා කියලා. හැබැයි සති වලින් මාස වලින් ගත්තාම බොහොම පුංචි කාලයක් තමයි 20යි 26 විභාගෙට ඉතුරු වෙලා තියෙන්නේ. 2026 විභාගය අගෝස්තු 10 වෙනිදා වගේ වෙනකොට පටන් ගන්න. හරි. එතකොට මේ විභාගෙට තියෙන මාස 7ක කාලේ ඇතුලේ ඔයාලට බිඳුවේ ඉන්න ළමයෙක්ට උනත් පුතේ ඔයාගේ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒ කියන්නේ කැම්පස් ගිහිල්ලා රෑන්ක් එකක් දාලා හරි හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන්. දැන් සමහර දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කාලේ ඇතිද වැඩ නොකර ඉඳපු කෙනෙකුට වැඩ කරන්න. සහ වැඩ අතපසු වෙච්ච මගහැරිච්ච පරණ වැරදි තියෙන ගොඩාක් දරුවන්ට මේ කාලේ ඇතිද මේ ගේම ගහන්න. හරි. මෙතෙන්දි මම ඔයාලට සහතිකයක් දෙන්නම්. මේ තියෙන කාලේ හොඳටම ඇති ඔයා මොන මට්ටමක හිටියත් හරි ඒ එකක් දාලා රෑන්ක් එකක් දාලා අයිලන්ඩ් රෑන්ක් එකක් දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා කැම්පස් එකට යන්න. හරි. එතනින් එහාට ඔයාගේ ජීවිතේ හදාගන්න පුතේ මේ තියෙන කාලේ හොඳටම ඇති. ඔයාලගේ 2026 ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් අපි මම පමල් සර් යොහාන් සර් 2022 ඉඳන් පුතේ අඛණ්ඩව අරගෙන ආපු ගේම් චේන්ජින් ප්‍රොජෙක්ට් 2.0. හරි මේක කලින් අවුරුදු වලට වඩා වැඩි දියුණු කරලා අරගෙන ආපු වැඩසටහන. අන්න ඒ වැඩසටහන අපි අරගෙන එනවා මෙවරත් ගොඩාක් ගුණාත්මක දේවල් තව දුරටත් මේකට ඇඩ් කරලා. හරි පුතේ කොහොමද වැඩසටහන වෙන්නේ කියන එක මම දැන් පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම අපේ ටයිම් ටේබල් කොහොමද යන්නේ, ක්ලාස් ෆීස් කොහොමද කියන එක අපේ channel group හරහා ඔයාලට පසුව දැනුම් දෙනවා. මේ වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපේ channel link එක. හරි ඔයාලට පුළුවන් ඒවා ෆලෝ කරලා තියාගන්න. පුළුවන් තරම් යාළුවන්ට පණිවිඩය දෙන්න. අපි ජනවාරි මුල පුතේ ඔයාලා හැමෝම බලාපොරොත්තුෙන් හිටපු ඒ GCP game changing project එකේ revision class එක අපි ආරම්භ කිරීම සිද්ධ වෙනවා. ඔයා මොන මට්ටමක හිටියත් පුතේ මේක ඔයා එන්න ඕනේ පන්තියක්. හරි රයිට් මෙන්න මෙහෙමයි වැඩසටහන වෙන්නේ. පුතේ අපේ වැඩසටහන ඇතුලේ තනිකරම සිලබස් කවරේජ් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. මේක විෂයන් 3ටම පොදුවේ යන්නේ. හරිද? accounting, econ, BS මේ විෂයන් 3ටම පොදුවේ පුතේ යනවා සිලබස් කවරේජ් ප්‍රෝග්‍රෑම් එක. හරි ඒක ඇතුලේ සම්පූර්ණ තියරි A to Z සරලම තැන ඉඳන් ගැඹුරුම තැනට මොන මට්ටමක පේපර් එකක් ආවත් ඔයාට කරන්න පුළුවන් වෙන විදිහට තියරි කවරේජ් ප්‍රෝග්‍රෑම් එක යනවා. ඊට අමතරව හැම පාඩමක්ම නැවත මතකාවර්ජනයක් රිවිෂන් එකක් විදිහට. ඊට පස්සේ හැම පාඩමක් අවසානයේම යුනිට් ටෙස්ට් ඩිස්කෂන් එකක් යනවා. පාඩමෙන් පාඩම ඔයාලට ප්‍රශ්න සාකච්ඡා කරනවා, ගැටලු සාකච්ඡා කරනවා. ඊට පස්සේ පුතේ F2A ප්‍රොජෙක්ට් ඒ කියන්නේ ඔයා මොන මට්ටමක හිටියත් ඉන්න මට්ටම අදාළ නැහැ. අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වුණොත් පුතේ ඔයාගේ රිසල්ට් එක F එකේ ඉඳන් ඒකක් රෑන්ක් එකක් වෙනකන් යන්න මේ තියෙන කාලේ හොඳටම ඇති. ඊළඟට දැන් සමහර දරුවෝ බලනවානේ තියරි විතරද මේකේ කරන්නේ රිවිෂන් විතරද පේපර් නැද්ද කියලා. පුතේ ඒ වෙනුවෙන් ඔන්න GCP පේපර් ලාස් එක යනවා. පේපර් කිව්වහම නිකම්ම පේපර් නෙමෙයි. පාඩමෙන් පාඩමට හදපු යුනිට් පේපර්ස් හැම විෂයකටම. පාස් පේපර්ස් අවුරුදු 15ක විතර පසුගිය විභාග ප්‍රශ්න. ඊට පස්සේ මොඩල් පේපර්ස්. මොඩල් පේපර්ස් පුතේ පාස් පේපර්ස් මට්ටමින් කිට්ටුවටවත් තියන්න බෑ. ඊට වඩා ගොඩක් සංකීර්ණ කරමු. හරි? මොකද දැන් එන පාස් පේපර්ස් අපිට හිතා ගන්න බෑ මොන විදිහට දෙන්නේ කියලා. අපි හැම පේපර් එකකටම ඔරොත්තු දෙන විදිහට මොඩල් පේපර්ස් පැක් එකක් හදලා තියෙනවා. හරි? ඔයාලට හිතා ගන්නවත් බැරි තරම් මොඩල් පේපර් ප්‍රමාණයක් පුතේ විභාගෙත් එක්ක ඔයාලට අපි කළා තමයි විභාගෙට යවන්නේ. ඒ වගේම ස්කූල් පේපර්ස් ඔය ජනප්‍රිය පාසල් වල පුතේ වාර විභාග ප්‍රශ්න තෝරාගත්තු වාර විභාග ප්‍රශ්න පේපර්ස් අපි කීපයක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ MCQ වෙනම වැඩසටහනක් යනවා. MCQ පොත් කීපයකින් 12 වසර සහ 13 වසර ආවරණය කරන වැඩසටහනක්. ඊට අමතරව එසේ පේපර්ස් රචනා ප්‍රශ්න දෙවනි පේපර් එකට ඔයාව පුරුදු කරවන්න ටයිමින් හදන්න. ඊට පස්සේ කොහොමද වෙලාවට පේපර් එකට උත්තර ලියන්නේ, ලකුණු ගන්නෙ කොහොමද, ලකුණු වලට සාධාරණයක් කරන්නේ කොහොමද, ඔය හැම වැඩසටහනක්ම මේ පේපර් ලාස් එක ඇතුලේ තියෙනවා. ඊට අමතරව පුතේ දැන් ඔයාලා බලනවානේ දැන් මෙහෙම වැඩසටහන පේපර් නිකං කරන එක විතරද කරන්නේ? ඔයාලට ලකුණු දෙන්නේ නැද්ද? ඔයාලා රෑන්ක් කරන්නේ නැද්ද කියන එක. පුතේ ෆිසිකල් පන්තියක තියෙන අත්දැකීම ඊට වඩා වැඩි දියුණු කරලා ඔයාලට ඔන්ලයින් පන්තිය ඇතුලේ අපි ස්පෙෂල් එක්සෑම් ලෑස්ති කරලා තියෙනවා GCP. ලෙවල් අප් එක්සෑම්. ඒ කියන්නේ පුතේ ඔයාලා ඉන්න මට්ටම ඔයාලට මැනගන්න පේපර් එක ලයිව් ලියවලා ඊට පස්සේ ඔයාලා ලව්ව ඒක මාකින් කරවලා ඔයාලා ලව්ව ලකුණු බලවලා හරි ඔයාලගේ මට්ටම මොකක්ද කියන එක තීරණය කරලා එතනින් ඉස්සරහට ඔයාව අරගෙන යන වැඩසටහනක් ලෙවල් අප් එක්සෑම්. ඒ වගේම රෑන්කින් එක්සෑම්. ඔයාලා පුතේ දිස්ත්‍රික් වලින් ඊට පස්සේ අයිලන්ඩ් රෑන්ක් වලට කඩලි වෙලා ඔයාලා අතර තරගයක් හදලා
හරි ඔයාලගේ මට්ටම අපි උඩට ගන්නවා. හරි ඊට පස්සේ ඊට අමතරව පුතේ හැමදාම ඔයාව අපි ගයිඩ් කරනවා. ප්ලෑන් දෙනවා. හරි ඩේලි ප්ලෑන් යනවා. ඊට පස්සේ වීක් ප්ලෑන් සතිපතා ප්ලෑන් යනවා. ඊට අමතරව ඔයාලට වැඩ කරන්න වර්ක් ප්ලෑන් යනවා. හැමදාම අපි ඔයාව ගයිඩ් කරනවා කොහොමද දවසට ඔයා වැඩ කරන්න ඕනේ. කොච්චර පැය ගාණක් ඔයා දවසට වැඩ කරන්න ඕනේ. ඒ දවසේ ඔයා මොන සබ්ජෙක්ට් එකද කරන්නේ? හැමතිස්සෙම මතක තියාගන්න පුතේ විෂයන් තුන බැලන්ස් වෙන්න ඕන. ඔයා මොන තරම් පුතේ වැඩ කරත් වැඩක් නැහැ විෂයන් තුන බැලන්ස් වෙන්නේ නැත්තම්. ඒක නිසා එක හා සමානව accounting BS econ මේ විෂයන් තුනම සමගාමීව කරාට පස්සේ පුතේ හරිම ලස්සනට ඔයාලා අමාරුයි කියන A level හරිම ලේසියෙන් ගොඩ දාගෙන ඔයාලගේ හීන හැබෑ කරගන්න පුළුවන්. හරි? එතකොට මෙන්න මෙහෙම තමයි සම්පූර්ණ පුතේ ප්ලෑන් එක යන්නේ. ඊට අමතරව අපි Telegram group එක හරහා පුතේ හැමදාම හැම විෂයකටම MCQ 50 ගානේ හරි MCQ ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒකට ඔයාලගේ පරණ පාඩම් කරපු පාඩම් වල දැනුම නැවත මතකාවර්ජනයක් කරලා ඔයාලට පාඩම් ටික පුතේ නැවත අප්ඩේට් කරගන්න අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට මේක තමයි ඔයාලට accounting BS econ මේ විෂයන් තුනේම පුතේ සමස්ත game changing project එකේ plan. හරි. එතකොට අපි ජනවාරි මුල ක්ලාස් පටන් ගන්නවා. ජනවාරිද අගෝස්තු වෙනකන් යනවා හැම විෂයකම පුතේ මාස 4ක් 5ක් වෙද්දී අපි සිලබස් සම්පූර්ණ ඉවර කරනවා එකපාරක් නෙමෙයි 3-4 සැරයක්. ඊට අමතරව MCQ 4000කට වැඩියෙන් කරනවා. රචනා ප්‍රශ්න පුතේ එහා සමානව කරනවා. සම්පූර්ණ ෆුල් පේපර්ස් මොඩල් පේපර්ස් 20කට 30කට වැඩි ප්‍රමාණයක් පුතේ පන්ති ඇතුළේ ලයිව් ලියවලා ඔයාලව පේපර් එකට යවන්නේ. විශේෂම දේ පුතේ ගොඩක් ළමයින්ව ගුරුවරු අතාරිනවා අන්තිම කාලේ. හැබැයි අපි අන්තිම මොහොත වෙනකන් ඔයා A level ලිව්වට පස්සෙත් පුතේ ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම අවසාන මොහොත වෙනකන් ඉන්න එකම ගුරුවරු සෙට් එක අපි කට්ටිය විතරයි. හොයලා බලන්න 2025 අයියලක් කලවත් මෙතෙක් තාමත් අපි අතහැරලා නැහැ. එයාලයි විභාගේ තව ඉස්සරහට තියන්නත් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න අවසාන මොහොත වෙනකන් බොලත් එක්ක ඉන්න බොල වෙනුවෙන් වැඩ කරන හරි එහෙම කියපු වැඩසටහන ඒ විදිහටම කරපු ප්‍රොජෙක්ට් එකක් එක්ක ඔයාලා එකතු වෙන්න ඕන. හරි අන්න එහෙම ප්‍රොජෙක්ට් එකක් GCP game changing project එක කියලා කියන්නේ. වැඩසටහන් ගොඩක් ඔයාලට හඳුන්වා දෙයි. හැබැයි පුතේ හරියට කියපු දේ කරන ඒ වැඩසටහන හරියට ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල පෙන්නපු වැඩසටහනක් එක්ක අනිවාර්යෙන් එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම මම මෙතනදී accounting වල කොහොමද වැඩේ වෙන්නේ කියලා කියන්නම්. පුතේ accounting වල හරි මේ වැඩසටහන මේ විදිහටම යනවා. හරි accounting වල ඔයාලා දන්නවා ලකුණු 400න් පේපර් එක හැදෙන්නේ ලකුණු 200ක් MCQ වලට 200ක් ලියන පේපර් එකට. ඒතර ඔයාලට accounting වල පාඩම් 18ක් ඉගෙන ගන්න තියෙනවා. චුටි චුටි පාඩම්. හරි. ඒතර අපි හැම පාඩමක්ම පුතේ A to Z. ඒ කියන්නේ බිඳුවේ මෙලෝ දෙයක් දන්නේ දරුවෙක්ට පවා 100ට අරගෙන යනවා. හැම පාඩමක්. හරි. 12 වසරේ පාඩම් ටික වෙනම යනවා. 13 වසරේ පාඩම් ටික වෙනම යනවා. එකම පාඩම් පුතේ ඔයාලට පුළුවන් වෙනකම්ම ආයි නැවත උගන්වනවා. හරි. පාස් පේපර්ස් වලින් මොඩල් පේපර්ස් වලින් එන්න පුළුවන් හැම විදියකම. ඔයා මොන මට්ටමක පේපර් එකකට මුහුණ දුන්නත් පුතේ අපේ පන්තිය ඇතුලේ හරි ඒ හැම පේපර් එකකටම ඔයාලට පළපුරුද්ද කාලකලමනාකරණය ටයිමින් හදාගන්න විදිය එක ප්‍රශ්නයකට කොච්චර ටයිම් එකක්ද එන්නේ ඒ ටයිම් එක තුළ අපි කොහොමද වැඩ කරන්නේ ප්‍රශ්නේ කරන්නේ කොහොමද කියවන්නේ කොහොමද හැම දේම පුතේ A to Z කියලා දෙන්න. හරි ඉතින් ඔන්න වැඩසටහන ගැන සම්පූර්ණ පැහැදිලි කිරීම අපි අපේ group හරහා channel හරහා වැඩි විස්තර පැහැදිලි කිරීම කරනවා. ඒ වගේම දැන් මම මේ කතා කරේ accounting ගැනනේ සහ සමස්ත project එක ගැන. දැන් BS විෂය ගැන පුතේ පමස ඔයාලත් එක්ක කතා කරනවා. ඊට පස්සේ යොහාන් සර් ඉකෝන් ගැන කතා කරනවා. ඊට පස්සේ අපි තුන්දෙනාම ඔයාලට විනාඩි 5ක් විතර කතා කරලා අපි වැඩසටහන ඉවර කරනවා. එහෙනම් මම ආරාධනා කරනවා පමසට වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. හොඳයි අයිබෝන් පුතේ ලශාන්ස හරි ලස්සනට වැඩසටහන පුතාලට පැහැදිලි කරලා දුන්නා. පැටියෝ ඔයාලගේ හිතේ තියෙනවා සැපවීමෙන් මේ වැඩේ කොහොම හරි ගොඩ දා ගන්න ඕන කියලා ආත්ම විශ්වාසය, අදිෂ්ඨානය, උමනාව. ඒ උමනාව තියාගෙන තමයි මයි පුතාලා අද මේ වැඩසටහන බලන්නේ. ඉතින් පුතේ පුතාලත් එක්ක මේ ගේම් එක ගහන්න සර්ලා සුපිරි වැඩසටහනක් එක්ක ඔයාලත් එක්ක පරණ පුරුදු විදිහටම ඇවිල්ලා තියෙනවා. මේ වැඩසටහන පුතේ අපි අවුරුදු ගාණක් දරුවොත් එක්ක ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල හදපු වැඩසටහන අපේ. ඒ වගේම තමයි මේ වැඩසටහනත් එක්ක තමයි පුතේ F මට්ටමේ ඉන්න ළමයා A මට්ටම වෙනකන් ඇවිල්ලා කැම්පස් යන ආසාවක් හිතේ කොනකවත් තිබ්බ නැති ළමයාගේ කැම්පස් යන ආසාව හිතේ ඇති වෙලා ඒ ටාගට් එකට ළමයි ගිහිල්ලා හොඳ ප්‍රතිඵල දාපු වැඩසටහන. ඔයාලටත් තියෙන්නේ මේ වැඩසටහනත් එක්ක සුපිරියට සම්බන්ධ වෙලා හරියට මුල ඉඳන් බිඳුවේ ඉඳන් හරියට වැඩ ටික කරගෙන ගියොත් පුතේ අනිවාර්යයෙන්ම මේ ගේම් එක ඔයාලට දිනන්න පුළුවන් අනිවා.
අපි මේ වැඩසටහන 2022 පටන් ගත්ත අවුරුද්දේ ඉඳන්ම පුතේ හැමදාම මේ වැඩසටහන ඉවරුනාට පස්සේ සාමාන්‍යයෙන් පන්තිය නතර කරන දවසේ ළමයි කොහොමද සංවේදීනේ. හැබැයි එතකොට ළමයි කොහොමත් සර් ගැන හොඳ අදහස් දක්වනවා. හැබැයි අපි ළමයින්ට කතා කරන්න මෙතෙක් කල් අවස්ථාව දුන්නේ පුතේ සජීවීව මයික් ඔන් කරලා ළමයින්ට කතා කරන අවස්ථාව දුන්නේ පේපරේ ලියලා ගෙදර ආවට පස්සේ. අන්න නියම අවස්ථාව. පේපරේ ලියලා ගෙදර ආවට පස්සේ ළමයා කතා කරලා කියනවා සර් පේපරේ මෙහෙමයි මම කරගත්තා. හරි මට ගොඩක් හොඳට කරගන්න පුළුවන් වුණා. යාළුවා අමාරුයි කිව්ව පේපරේ මම කරගත්තා සර් කියලා දුන්න මෙන්න මේ කෙටි ක්‍රම වලින් මම ලේසියෙන් උත්තර ටික ගත්තා. පුතේ අන්න එතන තමයි පුතේ ජයග්‍රහණය. ඊට පස්සේ ප්‍රතිඵල එන දවස වෙනකොට ළමයි හරි සතුටින් සර් මට ඒකක් සර් මම සර්ලගේ ළඟට එනකොට මෙන්න මේ මට්ටමේ හිටියේ සර් ලකුණු 20 මට්ටමේ හිටපු මම මේ මට්ටමට ගියා ඒකක මට්ටමට ගියා අන්න එතන තමයි පුතේ පන්තියක ජයග්‍රහණය තියෙන්නේ. එහෙම නැතුව පන්තියේ සර් කියන කතා ටිකටවත් එහෙම නැතුව පන්තියේ සර් කියන අනවශ්‍ය විහිළුපතා වලටවත් නෙමෙයි ඔයා පන්තියකට යන්න ඕන. ඔයා පන්තියට යන්න ඕන. ඔයාගේ ජීවිතේ ගොඩදා ගන්න. මොකද ඔයා මේ කැප කරන හැම විනාඩියකම තියෙන්නේ ඔයාගේ අම්මා තාත්තගේ සල්ලි. ඒ මුදලට ඒ වටිනාකමක් එක් කරන්න තමයි පුතේ අපි මේ වගේ දැවැන්ත වැඩසටහනක් ඔයාලට හඳුන්වලා දීලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔයා කැප කරන හැම රුපියලකටම ඔයාට සාධාරණයක් වටිනාකමක් වෙනවා. ඒක උඩරිම කැපකිරීමෙන් ඔයා වැඩ කරන්න ලෑස්ති නම් අනිවාර්යෙන් ඔයා සුපිරි ප්‍රතිඵලයකට යනවා. පැටියා. BS සිලබස් එක ගැන කිව්වොත් පුතේ BS සිලබස් එකේ පාඩම් 18ක් තියෙනවා. 12 වසරේ පාඩම් 11ක් තියෙනවා. 13 වසරේ පාඩම් 7ක් තියෙනවා. අලුතෙන් ප්‍රශ්න පත්‍ර ආකෘතිය එන විදිහත් එක්ක පුතේ සාමාන්‍යයෙන් අපට අර 13 වසරේ 12 වසර වෙන වෙනම අරගෙන පාඩම් තෝරගෙන පාඩම් කරන්න ගියොත් විභාග වෙලේදී අපි හිර වෙනවා පැට. විභාග වෙලේදී අපි හිර වෙනවා ලියා ගන්න බැරි වෙනවා. මොකද සමහර වෙලාවලට ප්‍රශ්නාංක එකට අරන් එනවා 13 වසරෙන් තියරි දැනුම තියනවා නම් විතරක් උත්තරේ ගන්න පුළුවන් පුංචි පුංචි කොටස්. එතකොට පුතේ පුංචි පුංචි කොටස් ගොඩක් ඔයාලා නැති වුණොත් අන්තිමට ලොකු ලකුණු ප්‍රමාණයක් අහිමි වෙලා. ඒ වගේම තමයි BS පේපරේ දැන් ප්‍රායෝගික පැත්තට යන ප්‍රශ්න වැඩි. ඒක නිසා අපි ඉගෙන ගන්න ඕන හරියටම සිතට දැන් 2025 අහන්නේ ළමෙක් ආදායම් බද්ද ගැන ඉගෙන ගන්නවා. හැබැයි 2025 යනවා පුද්ගල ආදායම් බද්ද උපරිම බදු ප්‍රතිශතය. අපි මේ පන්ති හරහා දරුවන්ට ඒවා හදලා පෙන්නපු පන්ති පුතේ. හරි. අපි විෂයන් තුන හරහාම ළමයව සිලබස් එකේ රාමුවකට කොටු කරන්නේ නැහැ. අපි රාමුවෙන් පිට අහන්න පුළුවන් මොන වගේ තැන්ද? accounting ගත්තොත් ලසාංශ accounting ප්‍රශ්න පත්‍රයක් වඩා අමාරු වෙන්න පුළුවන් කොයි වගේ තැන් වලින්ද? මේ ගැළපිල්ල උපරිම අමාරු කරනවා නම් මොකද්ද අහන්න පුළුවන් තැන? අන්න එතන පුතේ අපි වඩ උගන්වන්න ඕන. ඒක තමයි නියම ගුරුවරයෙකුගේ වගකීම. එහෙම නැතුව අර මෙන්න මේ චුට්ට තමයි තියෙන්නේ කියලා උඩින් ඒ ටික උගන්වලා ගිහිල්ලා විභාග වෙලේදී ඔයා වඩවන්න ඕනේ නෑ පුතේ අපිට. අපි උගන්වන්න තියෙන එක තිටට හරියට අකුරට උගන්වනවා. BS ප්‍රශ්න පත්‍ර දෙකක් ඔයාට එනවා. ෆස්ට් එක සෙකන්ඩ් එක විදියට. ඒකේ ෆස්ට් එක විවිධ කෙටි ක්‍රම හරහා පුතේ අපි ඔයාලට උත්තර ගන්න ක්‍රම කියලා දෙනවා. ඒ වගේම හිස්තැන් පුරවන ක්‍රම, කෙටි නිශ්චිත පිළිතුරු වලට කොහොමද උත්තර ටික මතක තියාගෙන ලියන්නේ? සෙකන්ඩ් එකේ කොහොමද ගේම කොට දාගන්නේ? මේ හැම තේම ඔයාලට අපි සුපිරියටම පුතේ අපි පන්ති හරහා කියලා දෙනවා. GCP game changing project කියන්නේ පුතේ ඇත්තටම ඔයාගේ ජීවිතේ වෙනස් කරන වැඩසටහනක්. ඒ වැඩසටහනත් එක්ක පුතා සුපිරිම ගේමක් අපි ගහමු. හරි? එහෙනම් BS ගැන කෙටි පැහැදිලි කිරීමක් මං කරා. අපි ඉකෝන් ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්න මම යොහාන් සර් ආරාධනා කරනවා පැටියෝ. ගේම ගහමු, දිනලම ඉවර කරමු. ඔයාගේ කැපවීමත් එක්ක අනිවාර්යෙන් මේක දිනන්න පුළුවන් ගේම් එකක් කියලා හැමෝම මතක තියාගන්න. එහෙනම් යොහාන් සර් මම අවස්ථාව දෙනවා පුතාලත් එක්ක පුංචි වෙලාවක් කතා කරා. හරි. අයිබෝන් පුතේ. ඉතින් ලෂාන්ස පමාස මම හිතන්නේ ඔයාලට සිලබස් එක ගැන සහ මේ අපේ අති දැවැන්ත වැඩසටහන ගැන සුපිරිම පැහැදිලි කිරීමක් කරා. හරි. ඉතින් මේ සිලබස් එක සහ මේ වැඩසටහන ගැන පැහැදිලි කිරීම මම වැඩිපුර කරන්න යන්නේ චූටි පැහැදිලි කිරීමක් ඔයාලට කරලා වැඩේ අපි ඉවර කරමු. ඉතින් පුතේ මේ මම දන්න දෙයක් තියෙනවා. මොකද්ද දන්නවද? පහ ශිෂ්‍යත්වයේ ලියන්න පුතේ කාගේ උත්සාහයෙන්ද? ඔයාගේ දෙමව්පියන්ගේ උත්සාහයෙන්. අම්මා ඇදගෙන යනවා ගිහිල්ලා දානවා
ආපහු කරනවා වැඩ කරනවා ගෙදර එනවා ආපහු වැඩ කරනවා ඒ තියෙන අම්මගේ තාත්තගේ උත්සාහය. එතකොට A level වලට එන්න කලින් වා පහු කරන O level විභාගේ ටීචර්ගේ විභාගේ පුළුවන් තරම් පස්සෙන් ඉඳන් කරනවා ඔක්කොම ටික කරලා කොහොම හරි කොට දානවා. ඉතින් ඒකත් ඔයා කොහොම හරි පාස් වෙලා ඉන්නේ. පුතේ A level කියලා කියන්නේ ඔයාගේ විභාගේ. හැබැයි ඔයා මතක තියාගන්න ඔයාගේ විභාගය අපේ කරගෙන අපි සෑහෙන කැපවීමක් කරනවා ඔයාව කොට දාන්න. ඒක මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඔයාට කරන දෙයක් නෙවෙයි මේක කරලා පෙන්නපු දෙයක්. හරි? වසර ගණනාවක් තිස්සේ ලෂාන්ස, කමල්ස මම අපි තුන්දෙනා මේ වැඩසටහනෙන් ඔයාට කරලා පෙන්නපු දෙයක්. පුතේ S3ක්වත් ගන්න බැරි දරුවෝ අපිට කතා කරලා තිනවා A3ක් අරගෙන ජපුර ගිය. ඒ නිසා තව පුතේ ඔයාලට ඒ සම්බන්ධ සාක්ෂියෝ නම් අපේ මේ වීඩියෝ එක පල්ලෙහෙන් ඔයාලට දාලා ඇති එක්සෑම් එකෙන් පස්සේ අර තමා සර් කිව්වේ අනිත් ගොඩාක් අය ගන්න එක්සෑම් එකට අන්තිම දවසේ යන්න කලින් අර සංවේදී වීඩියෝස් නැත්නම් සංවේදී කතා එහෙම නෙවෙයි එක්සෑම් එක ලියලා ඇවිල්ලා අපි කරපුවා ඒ විදිහටම විභාගයට ඇවිල්ලා ළමයිගේ සතුටු කඳුළු දෙමාපියන්ගේ සතුටු කඳුළු ඊට පස්සේ විෂය භාර ගුරුවරුන්ගේ සමහරක් අයගේ ඉස්කෝලවල ගුරුවරුන්ගේ පවා අපිට ලැබෙන කමෙන්ට් ඉතා විශාල ප්‍රමාණයක් දෙනවා. ඔයාලට ඒව බලන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි දැඩි විශ්වාසයෙන් කියන්නේ ලංකාවේ ඔයාට ප්‍රොජෙක්ට් පුතා ඕන තැනක හතු පිපෙන්න වගේ ප්‍රොජෙක්ට් හැදෙනවා පුතා. හතු පිපෙන්න වගේ. හැබැයි ඔයාව ගොඩ දාන එකම ප්‍රොජෙක්ට් එක පුතා මේ ගේම් චේන්ජින් ප්‍රොජෙක්ට් එක. ඒක අපි සනාථ කරලා ඉවරයි. වසර ගණනාවක් තිස්සේ පුතා අපි ඒක සනාථ කරලා ඉවරයි. ඒ නිසා ඉතින් මං ලොකුවට කතා කරන්න යන්නේ පුංචි වෙලාවක් මේ වීඩියෝ එක ඇතුලේ අපි ගන්නෙ. ඉතින් පුතා මේ ඉකෝන් සිලබස් එක ගැන සහ පේපර් එක ගැන මං කියන්නම් පුතා. සිලබස් එකේ 12 වසරෙන් සහ 13 වසරෙන් අපිට 12 වසරෙන් 13 වසරෙන් සබ්ජෙක්ට් එකේ පාඩම් 12ක් තියෙනවා. ඉතින් හරි සමානව බර තැබීමක් තියලා තියෙනවා 12 වසරට 6ක් 13 වසරට 6ක්. හරි. ඉතින් ඒ වගේමයි පේපරේ හැදිලා තින්නේ. පේපරෙත් හරි සරලව සහ දෙපැත්තට සමානුපාතික බර තැබීමක් එක්ක තමයි පුතා හැදිලා තින්නේ. පේපරේ පුතා 12 වසරෙන් MCQ 25ක් 13 වසරෙන් MCQ 25ක් සෙකන්ඩ් ප්‍රශ්න පත්‍රයේ අපි 5ක් ලියන්න ඕනේ පුතා ෆුල් පේපර් එකේ 5ක් ලියන්න ඕනේ. මේ පහෙන් 12 වසරෙන් සහ 13 වසරෙන් බර තැබීම තියලා ලියනවා. එක 12න් 3යි 13න් 3යි බැලන්ස් වෙන්න ලියනවා. ඉතින් ඒ විදිහට තමයි පේපර් එක හැදෙන්නේ. ඉතින් අපි පන්ති ඇතුලේ වැඩ කරනවා. මේ තීන ප්‍රොජෙක්ට් එකම පුතා අපි ලස්සනට ඔයාලට කරලා දෙනවා. ඔයාලට මේ තීන ප්‍රොජෙක්ට් එක ලෂන්ස පැහැදිලි කරා තියරි රිවිෂන් යුනිට් පේපර් F2A ප්‍රොජෙක්ට් මේ සියලුම දේවල්. හරි. රෑන්කින් පේපර් ඔයාව ප්‍රශ්නෙන් ප්‍රශ්නේ හුරු කරන ඒවා පන්ති ඇතුලේ පාස් පේපර් කර ඔයාලට මෙලෝ මල දෙයක් දෙන්න තේරුම් නැති උනට කමක් නැහැ. ඔයා බිඳුවෙන් එන්න කිව්වේ ඒකයි. අපි ඔයාව 100ට ගෙනහිලා පෙන්නන ඔයාට ඔයාද කියලා විශ්වාස කරගන්න බැරි තරමට ඔයාගේ තියෙන ආත්ම ශක්තිය අපි හදලා පෙන්නන්න පුතේ. ඔයා ඇවිල්ලා බලන්න විශ්වාස කරන්න අපි කියනවට විතරක් නෙවෙයි මං කිව්වේ දරුවෝ කියලා තියෙන ඒවත් විශ්වාස කියන්න. දෙමෝපියෝ කරලා කියලා තියෙන ඒවත් විශ්වාස කරන්න. ඇවිල්ලා බලන්න මේක ලස්සන ප්‍රොජෙක්ට් එකක්. ඔයාගේ ජීවිතේ වෙනස් කරන ප්‍රොජෙක්ට් එකක්. කරලා පෙන්නන්නම් අපි. කරලා පෙන්නපු දේ ඕගොල්ලන්ටත් කරලා පෙන්නන්නම්. ඉතින් අපි එහෙනම් මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් ලෂාන්සර්ට අපි ආරාධනා කරන අවසාන කොටස ඉවර කරන්න කියලා. එහෙනම් හරි. right okay හරි පුතේ එතකොට හරි අපි හෙට දවසේ ඔයාලට ගේම් චේන්ජින් ප්‍රොජෙක්ට් එකේ සම්පූර්ණ කොහොමද ක්ලාසස් යන්නේ කියන විස්තර ටික පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ඊට පස්සේ ජනවාරි මුල අපි ක්ලාසස් පටන් ගන්නවා. වැදගත්ම දෙයක් කියන්න ඕනේ අපි තුන්දෙනා හරි කිසිම වෙලාවක පුතේ ඔයාලට දාන ක්ලාස් වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පන්තියක් දැන් accounting තියෙන වෙලාවක BS වැටෙන්නේ නැහැ. BS තියෙන වෙලාවක econ වැටෙන්නේ නැහැ. ඒතර ඔයාලට පුතේ හරි සමබරව මේ විෂයන් තුන අරගෙන යන්න පුළුවන්. මොකද දැන් ඔයාට ඒකයි S2ක් අරගෙන කැම්පස් යන්න බෑනේ. A2යි S1ක් අරගෙනත් බෑ. හැමතිස්සෙම ඔයා කරන විෂයන් තුන බැලන්ස් වෙන්න ඕන. එහෙම බැලන්ස් වුණොත් විතරයි පුතේ ඔයාට රෑන්ක් එකකට සුපිරිම රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන්නේ. මොකද ඔයාලා දන්නවා හරි අපි කලිනුත් දැකලා තියෙනවා ගොඩක් දරුවන්ගේ පුතේ A level පටන් ගන්නකොට ලොකු හීන තියෙනවා. හැබැයි ටික දවසක් යනකොට ඒ හීන කොහේ ගියාද කියලා නැහැ නේ.
හරි ඔයාලගේ දෙමව්පියන්ගේ හරි මෙච්චර කාලයකට පුතේ ඔයාලගේ දෙමව්පියෝ කොච්චර ඔයාලා වෙනුවෙන් මහන්සිලද කියලා බලන්න. දැන් මෙතන ඉන්න ඔයාලගේ අම්මලා තාත්තලා මහ ලොකු සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. හරි එදා වේල හම්බ කරගෙන ඒකෙන් ඔයාලට ක්ලාස් ෆීස් එකක් දීලා ඒ මිනිස්සු මේ මාසේ පන්ති ෆීස් දුන්නාට පස්සේ ලබන මාසේ පන්ති ෆීස් එක දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. සමහරවිට දවසකට කන්නේ වේලයි. හරි ඒකත් කන්නේ නැහැ ඔයාලට දෙන්න. හැබැයි අපි ඒ ගැන හිතන්නේ නැහැ. හරි අපි ඔහේ අපිට තියෙන කාලයේ පුතේ එක එක දේවල් බාහිර දේවල් වලට වෙන වෙන අරමුණු වලට දාගෙන අපේ ගමන යන්න තියෙන ගමන පුතේ අපි වළක්වනවා. මතක තියාගන්න ඔයාලගේ මුළු අනාගතයම තීරණය කරන්න තියෙන්නේ මාස 7ක් වගේ පුංචි කාලයක්. ඔය මාස 7 ඇතුලේ ඔයා කරන හැම කැපකිරීමකම ප්‍රතිඵලය පුතේ එතනින් පස්සේ ඔයාලට එළවල වලින් පස්සේ ලැබෙනවා. හරි ඒක සතුටින් බාර ගන්න නම් ඔයා මේ මාස 7 පුතේ පුළුවන් උප්පරිම කට්ටකාලා මහන්සි වෙලා ඔයාගේ ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය, අදිෂ්ඨාන විශ්වාසය ඔය හැමදේමත් එක්ක මේ ගමනේ යන්න ඕනේ. හරි නිසා මතක තියාගන්න ඔයාට පුතේ මේ ගේම් එක පරදින්න බෑ. හරි එහෙම පරදින්න අයිතියක් නෑ. මොකද ඔයාලා අම්මලා තාත්තලාගේ පුතේ දහසක් හීන එක්ක ඔයාලා සෙල්ලම් කරන්නේ. ඔයාලා කැමතිද යාළගේ හීන නිකන් අර මැලවිල යනවා දකින්න? එහෙම නෑ නේද? නිසා හොඳට මතක තියාගන්න. හරි අම්මලා තාත්තලා දකින හීන හරි ඒවා ඔයාලගේ හීන. හරි ඒ හීන හැබෑ කරගන්න පුතේ මේ මාස 7 උපරිම කට්ට කාලා මහන්සිලා වැඩ කරන්න. හරි ඔයාලා වෙනුවෙන් මේ මිනිස්සු විඳින දුක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එයාලා වෙනුවෙන් සාධාරණයක් කරන්න. මෙච්චර අවුරුදු 18ක් 19ක් 20ක් ඇතුලේ මේ මිනිස්සු කරපු කැපකිරීමට ඔයාලා වෙනුවෙන් දෙයක් කරපු මිනිස්සු. ඒ මිනිස්සුන්ට පුතේ ඔයාලගේ හදවතට එයාලව දැනෙනවා නම් හරි එයාලා කරපු කැපකිරීම දැනෙනවා නම් මේ මාස 7 මොන මට්ටමකද ඉන්න කියන එක අදාළ නැහැ. ඔයා මොන මට්ටමේ හිටියත් අපි ඔයාලව කුටේ ගොඩ දානවා. ඒ නිසා ඉන්න මට්ටම ගැන හිතන්නේ නැතුව මහන්සිලා වැඩ කරමු. ඒ මිනිස්සුන්ගේ හීන පුතේ හැබෑ කරමු. ඔයාලගේ හීන හැබෑ කරගෙන මේ ගමන උපරිම දුර අපි යමු. ඒ වෙනුවෙන් අපි ඔයාලත් එක්ක අවසාන මොහොත වෙනකන් ඉන්නවා. ඒ නිසා හොඳට පුතේ හොයලා බලලා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. අපි හෙට දවසේදී ඔයාලට සියලු වැඩසටහන් ගැන ටයිම් ටේබල් පන්ති පිස් කොහමද ටියුට් ලැබෙන්නේ කොහමද මේ සියල්ල පුතේ ඔයගලන්ට පැහැදිලි කිරීම සිද්ධ කරනවා. ඒට කලින් තව චූටි දෙයක් පෙන්නන්නම්. පුතේ ඔයාලට අපි හරි හැම පාඩමකම තීරි ටියුට් හරි මෙන්න මේ වගේ තීරි ටියුට් එවනවා. ඒ වගේම රිවිෂන් ටියුට් එවනවා. හරි ඊට පස්සේ පේපර් බුක් එවනවා. ඊට අමතරව හැම පේපර් එකක්ම පුතේ බොක්ස් ෆයිල් වල දාලායි එවන්නේ. හරි ඒ කියන්නේ ලංකාවේ පුතේ අංක 1 හරි නිබන්ධන පොලිටිම නිබන්ධනත් එක්ක ඔයාලට වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ලංකාවේ වැඩිම පුතේ ප්‍රතිඵල දාපු කොමර්ස් වාණිජ්‍ය හරි ගොරෝරු සෙට් එක මේ ඉන්නේ. ඔයාලට ලස්සන වැඩසටහනක් අරගෙන එනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා වැඩසටහනත් එක්ක එකතු වෙලා ඔයාලගේ හීන පුතේ හීන වෙන්න දෙන්නේ නැතුව ඒවා හැබෑ කරගෙන මේ ගේම් එක දිනලම විතරක් ඉවර කරන්න ඕනේ. එහෙනම් හැමෝම ගැම්මට දිනලම විතරක් ඉවර කරමු. ජය වේවා හැමෝටම. අපි ක්ලාස් එකත් එක්ක ඉස්සරහට හම්බෙමු. එහෙනම් හැමෝටම අයබෝවන්. ජය වේවා.